තෙරුවන් සරණයි. අදත් සුපුරුදු පරිදි ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට කැමති ඔබ සැම සද්ධර්ම යාත්‍රාවන අප විසින් ඉදිරිපත් කරනු ලබන අනුශාසනා ධර්ම සාකච්ඡාමය වැඩසටහනට ඉතා ගෞරවයෙන් හා ආදරයෙන් පිළිගනිමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය තුළින් සිත පහන් කරගනිමින් මෛත්‍රිය, කරුණාව සහ ප්‍රඥාව පෙරටු කරගෙන ජීවිතය ගොඩනගා ගැනීමට මේ වැඩසටහන ඔබට මහඟු පිටුවහලක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. අදත් සුපුරුදු පරිදි අපගේ දම් සභා මණ්ඩපයට වැඩම අවදාළ අරියපටිපදා සෙනසුන්හි නිර්වාන්තෘ අභිධර්මාචාර්ය ශාස්ත්‍රපති නම කියන්න අවසර අතිපූජ්‍ය ලෝණම පියදස්සී ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ වැඳ නමස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නය ලෙස ස්වාමීන් වහන්සේ අපි ධර්මය ඉගෙන ගැනීමෙන් කොහොමද ධර්ම ඥානය අපි වැඩි කරගන්නේ කියලා දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි. ඇත්තට මේ කාරණයක් ඉතාම වැදගත් කාරණයක්. අපි මේ ශාසනය තුල කටයුතු කරන්නේ යම් උතුම් බලාපොරොත්තුවක් මුල් කරගෙන නේද? එතකොට මේ යම් උතුම් බලාපොරොත්තුවක් මුල් කරගෙන මේ ශාසනය තුල අපි හැමෝම කටයුතු කරන්නේ. සීලයක් තුල පිහිටියක්, සමාධියක් වැඩුවත්, ප්‍රඥාවක් දියුණු කරගන්න උත්සාහවත් වුණත් අපි ඒ තුල තියෙනවා යම් උසස් බලාපොරොත්තුවක්. අපි හැමෝම ශාසනය තුල කටයුතු කරන්නේ අන්න ඒකට. එතකොට විශේෂයෙන්ම මේ ශාසනය තුල මේ ධර්මය ඉගෙන ගන්න අය, ධර්මයේ තුල හැසිරෙන අයගේ බලාපොරොත්තුව තමයි ධර්මඥානයක් ඇති කරගන්න එක. ධර්මඥානයක් ඇති කරගන්න එක. එතකොට මේ ධර්මඥානය ඇති කරගන්නට නම් මේ ධර්මය නැවත නැවත පුහුණු කිරීමක් අවශ්‍ය වෙනවා. නැවත නැවත භාවිතා කිරීමක් අවශ්‍ය වෙනවා. දැන් එතකොට මේ ධර්මඥානය කියන එක ධර්මයේ තුලින්මයි ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. නැතුව බාහිර විෂය ධාරාවන් තුලින් නෙමෙයි. එතකොට මේ ධර්මඥානය ලබන්නට නම් ධර්මයේ තුල පුහුණු වීම නිතරම මේ ඇති කරගත යුතු දෙයක් තියෙනවා. එතකොට මේ පුහුණු වීමයි කියලා කියන්නේ අපි දැන් ගනිමු දැන් මෙතනදී කියන්නේ මේ ප්‍රඥාව දියුණු වීම නැත්නම් ධර්මාවබෝධය ඇති කරගන්නවා කියලා කියන්නේ මේ ප්‍රඥාව තුලින් ධර්මය දැකීම කියන කාරණය. එතකොට මේ ප්‍රඥාව තුලින් ධර්මය දකින්නට නම් ධර්මාවබෝධයක් ඇති කරගන්නට නම් ධර්මයේ තුලින් චිත්තසංතානය සනසා ගන්නට නම් ධර්ම මානසිකාර්ය නිතරම සිත තුළ ගොඩනගා ගන්නට ඕනේ. දැන් එතකොට එතනදී අපි කියමු ස්කන්ධ ගැන, ආයතන ගැන, ධාතු ගැන. එතකොට මෙන්න මේව පිළිබඳව නැවත නැවත විමසන්න ඕන ධර්මඥානයක් ඇති කරගන්නට නම් අවබෝධයට පිණිස නම්. එතකොට තමයි නාම ධර්ම කියන්නේ මොනවද? රූප ධර්ම කියන්නේ මොනවද? මේව පිළිබඳව විමසන්නට ඕනේ. විමසන්නට නම් අර අපි කලින් සාකච්ඡා කරපු වගේ කලින් සාකච්ඡාවේදී සඳහන් කරගත්තා වගේ එතකොට මේ පිළිබඳව ඉස්සර වෙලාම දැනුමක් තියෙන්න ඕන නේද? ස්කන්ධ පිළිබඳව දැනුමක් තියෙන්න ඕනනේ. නාමය කියන්නේ කුමක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. රූපය කියන්නේ කුමක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. මෙන්න මේ විදියට යම් කෙනෙක් ඒ පිළිබඳව මුලින් දැනගත්තනම් මුලින් හදාරගෙන තිබුණනම් එයා මොකද කරන්නේ? නාම ධර්ම ටික පිළිබඳව විමසනවා. නාම ධර්ම කියන්නේ මොනවද කියලා විමසනවා. රූප ධර්ම කියන්නේ මොනවද කියලා විමසනවා. එහෙම නැත්නම් අපි අනිත් පැත්තට ගත්තොත් මේ ස්කන්ධ පංචකය ගැන විමසනවා නම් රූපස්කන්ධය කුමක්ද? වේදනාස්කන්ධය කුමක්ද? ඊළඟට සංඥාස්කන්ධය කුමක්ද? සංස්කාරස්කන්ධය කුමක්ද? විඥානස්කන්ධය කුමක්ද කියන විදිහට මෙන්න මේ ස්කන්ධයන් පිළිබඳව නැවත විමසනවා. එහෙම විමසන කෙනෙකුට තමයි අර පොතෙන් බලන කෙනෙකුට වඩා දැන් පොත බලලත් අපිට ওই ස්කන්ධ ගැන ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට මොකද්ද? යම් දේශනාවලිනුත් අපිට ස්කන්ධ ගැන ඉගෙන ගන්න පුළුවන්. අහන්න පුළුවන්. හැබැයි ඊට වඩා පුළුල් දෙයක් තමයි ධර්මාවබෝධයට නැත්තම් ඒක දැනුම පිණිස නැත්තම් අවබෝධය පිණිසම හේතු වෙනවා
අර ඉගෙනගත්තු ධර්මයේ අහපු ධර්මයේ බලපු ධර්මයේ ඒව මෙනෙහි කරන්න පුරුදු වෙනවා. නිතර නිතර ඒව මෙනෙහි කරනවා. ස්කන්ධ ගැන විමසනවා. නේද? ස්කන්ධ ගැන විමසනකොට අපි දැන් කිව්වා රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන එක. දැන් ඒතකොට මේක ටිකක් ගැඹුරුයි වගේ තේරෙන්න පුළුවන්. මේවා ගැඹුරු කාරණා නෙමෙයි. නමුත් දැන් මේ ස්කන්ධ කියලා කියන්නේ දැන් අපි හඳුන්වන පුද්ගලයෙක්, සත්වයෙක් කියලා හඳුන්වන්නේ ওই ස්කන්ධ ටිකටනේ. එතකොට ඔන්න දැන් සත්‍ය පුද්ගලයෙක් කියලා කිව්වට මේ ස්කන්ධ ටිකක් මෙතන ක්‍රියාකාරී වෙන්නේ කියලා එයා ටික ටික මෙන්න මේ රූප වේදනාදී මේ ස්කන්ධයන් එකින් එක විමසනකොට අන්න ධර්මඥානෙ දියුණු වෙනවා. දහමේ තියෙන පිළිබඳව මේක යථාර්ථය වැටහෙනවා. ඇත්තටම මේ තුල තියෙන මේ ධර්මඥානෙ දියුණු වෙනවා කියලා කියන්නේ මේ යථාර්ථය වැටහෙන එක. මේ ධර්මයේ තුල තියෙන කාරණා යථාර්ථයක් විදියට වැටහෙන එක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. නාම රූප විදියට ගත්තත් නාමස්කන්ධයයි රූපස්කන්ධයයි කියලා විදියට ගත්තත් එතනදී නාමස්කන්ධ කියන්නේ මොනවද කියලා රූපස්කන්ධය කියන්නේ මොනවද කියලා අපි විමසනවා. අපි උදාහරණයක් විදියට ගත්තොත් මෙහෙම කියනවා නාමස්කන්ධ කියලා කියනවා අර කියපු පංචස්කන්ධ වලින් වේදනාවයි සංඥාවයි සංඛාරයයි විඥානයයි කියන හතර. ඊළඟට රූපස්කන්ධයේ විදියට ගන්නවා එකම එක ඒ රූපය නේද? එතකොට ඔය ටික පිළිබඳව අන්න වෙන් කර කර බලනකොට අන්න එතනදී ධර්මඥානය දියුණු වෙනවා. බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව තමයි සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. සච්චිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. බුදුවරුන්ගේ අනුශාසනාවනේ. එතකොට බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවට අනුව නම් එහෙනම් මේ අකුසල ධර්මයන් අපි ඉස්සර වෙලා හඳුනගෙන තියෙන්නට ඕනේ. අකුසල ධර්මයන් හඳුනාගත්තේ නැති වුණොත් අකුසල ධර්මයන් දුරු කරන්නට අපිට හැකියාවක් වෙන්නේ නැහැ. නේද? කුසල ධර්මයන් හඳුනාගෙන තියෙන්න ඕනේ. කුසල ධර්මයන් හඳුනාගෙන තියෙන කෙනෙකුට තමයි කුසල ධර්මයන් වඩා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේ සංසාර දුකින් එතරව ලබන විමුක්තිය සාක්ෂාත් කරගන්නට නම් අපි මොකද්ද කරන්නට ඕනේ? මේ අකුසල ධර්මයන් හඳුනාගෙන අකුසල ධර්මයන් දුරු කරන්නට උත්සාහවත් වෙනවා. නේද? ඒ සඳහා වීරියක් ඇති කරගන්නවා. අකුසල ධර්මයන් උපදින බව දැනගන්නවා. ඒකට කියනවා අපි සිහියෙන් දැනගන්නවා කියලා. එතකොට අකුසල ධර්මයන් නැති වෙන අවස්ථාවක් පිළිබඳව දැනගන්නවා. එතකොට ඒ විදියට අකුසල ධර්මයන් පිළිබඳව දැනගන්න එකත් අකුසල ධර්මයන් දුරු කරන පිළිවෙත දැනගන්න එකත් අන්න ධර්මඥානයට හේතු වෙනවා. ඊළඟට කුසල ධර්මයන් පිළිබඳව දැනගන්න එකත් කුසල ධර්මයන් නැවත නැවත දියුණු කරගන්න එකත් ඒ වැඩපිළිවෙල ගැන අවබෝධයක් ඇති කරගන්න එකටත් අන්න ධර්මඥානෙ දියුණු වෙනවා. නේද? ඒතකොට මේ ධර්මඥානෙ දියුණු වෙනවා කියලා කියන්නේ සුගතයන් වහන්සේ දේශනා කරපු මේ උත්තරීතර ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව අපිට මනා දැනුමක් ඇති කරගන්න එක. ඒක පොතපතින් ගන්න දැනුම වගේම අහලා ධර්ම දේශනා වලින් ගන්න දැනුම වගේම අපි නිතර නිතර ඒවා මෙනෙහි කරලා ඒ කරුණු කාරණා නිතර නිතර ආවර්ජනා කරලා ඒක පුහුණු කිරීම තුළින් භාවිතා කිරීම තුළින් අන්න හැමෝටම පුළුවන්කම ලැබෙනවා උතුම් ධර්මඥානයක් ඇති කරගන්න. ඒ සඳහා අපි හැමෝටම ওই වැඩපිළිවෙල කරන්න පුළුවන්. මේකට පුංචි දරුවෝද, තරුණ අයද, මහලු අයද එහෙම මේ වයස් ભેදයක් නෑ මේ කටයුත්තට. මේ බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ මහා කාරුණිකයි. ඒ භාග්‍යවතුන් වහන්සේලාගේ ධර්මය තුලින් අවබෝධයක් ඇති කරගන්න එක වයස් ભેදයක්, ಜಾති ભેදයක්, නැත්නම් දේශාන්තර ભેදයක් නෑ මේකට. එතකොට ඕනම කෙනෙකුට මේ ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගෙන සැබෑම ධර්මඥානයක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ කාරණාව තමයි අපිට විස්තර කරන්න තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. අපි ධර්මයේ ගැනීමෙන් පසු අපිව සුගතියට යන බව අපි දැනගන්නේ කෙසේද? තෙරුවන් සරණයි ඉතුරු. දැන් ධර්මයේ ඉගෙන ගැනීමෙන් සුගතියට යන බව දැනගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඇහුවේ. ඉතින් ඒක ඇත්තටම
ධර්මයේ ඉගෙන ගැනීමෙන් සුගතියට යනවා කියලා මගේ කෙටිම පිළිතුර විදියට කියනවා නම් සුගතියට යනවාම කියලා එහෙම අපිට ප්‍රත්‍යක්ෂ ලෙසම කියන්න අමාරුයි. මොකද බුදු කෙනෙකුගේ බුදු නුවණට තමයි සත්වයා උපදින චුත වෙන ස්වභාවය දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. බුදු කෙනෙකුටම විෂයක් තමයි ඒක. සත්‍යය උපදින අයුරුත් දකින්නවා, සත්‍යය චුත වෙන අයුරුත් දකින්නවා. එතකොට මේ ධර්මය කියලා කියන්නේ හැබැයි අකුසල පාක්ෂික දෙයක් නෙමෙයි, කුසල පාක්ෂික දෙයක්. ධර්මය කියන්නේ උතුම් දෙයක්. මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨතම වචන ටික තියෙන්නේ ශ්‍රී සද්ධර්මයේ තුල. මෙහෙම කාරණයක් කියන්න පුළුවන් අපිට. දැන් ධර්මයක් ඉගෙන ගන්නවා කියන එක තුල හැබැයි ඇති වෙන්නේ අර ධර්මානුකූලව විස්තර කරනකොට ධර්ම ඉගෙන ගන්න කෙනාගේ චිත්තසංතානය තුල ඇති වෙන්නේ කුසල් සිත් පරම්පරාවක්. කුසල් සිත් පරම්පරාවක් ඇති වෙන්නේ ධර්ම ඉගෙන ගන්නකොට කවදාවත් අකුසල් සිත් ඇති වෙන්නේ නැහැ. නේද? එතකොට ඒ වෙලාවේ මේ ප්‍රීතිය තියෙනවා. එතකොට ඒ වෙලාවේ ධර්ම ඉගෙන ගන්න කැමැත්ත තියෙනවා. කැමැත්ත නිසානේ අපි ධර්මයක් ඉගෙන ගන්නේ, ධර්මය ශ්‍රවණය කරන්නේ. එතකොට මේ හැමෝම එකතු වුණේ කැමැත්ත නිසානේ නේ. එතකොට කුසල ඡන්දය, කුසල් කරන්න තියෙන කැමැත්ත නිසා. එතකොට ඔන්න ඔය කියන ධර්මයේ ඉගෙන ගන්නකොට ඇති වෙන්නේ කුසල් සිත් පරම්පරාවක් නිසා අන්නේ කුසලයේ විපාකයකට පුළුවන්කම ලැබෙනවා. අන්න සුගතියේ උප්පත්තිය ඇති කරවන්න. සුගතියයි කියලා කිව්වේ මෙතනදී මනුස්ස ලෝකයක්, දිව්‍ය ලෝක 6ක් කියන මෙන්න මේ 6 උප්පත්තිය ඇති කරවන්න පුළුවන් ඔය කුසල් සිත්වල විපාක වාරයක් විදියට. දැන් රූපාවචර අරූපාවචර භූමි ගන්නෙ නැත්තේ ඔතනදී මොකද්ද? සාමාන්‍යයෙන් කුසල් සිතකට අපහසුයි රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය ඇති කරවන්නට. හැබැයි එතනදී කුසලයේ විදියට ගන්න පුළුවන් රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවාගෙන තියෙන ඒ රූපාවචර අරූපාවචර කුසලයාගේ බලයෙන් අන්නේ ඇත්තන්ට විපාක වාරයක් විදියට කොහෙද උප්පත්තිය ඇති වෙන්නේ? රූපාවචර බ්‍රහ්ම ලෝකේ උපදින්න පුළුවන්, නැත්නම් අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්න පුළුවන්. එතකොට රූපාවචර බ්‍රහ්ම ලෝකවල හෝ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල හෝ උප්පත්තිය ඇති වෙනවා නම් උප්පත්තිය ඇති වෙන්නේ නැත්නම් අපි කියන ප්‍රතිසන්දිලාභය ඇති වෙන්නේ කාටද? අර ධානමය කුසල් දියුණු කරගත්තු අයට. ඊට පහළ අපි කියනවා දාන, සීල ආදී අවශේෂ කුදුමහත් කටයුතු නේද? ඒ කටයුතු සිදු කරනකොට ඇති වෙන්නේ කුසල් සිත්. එතකොට ඒ වෙලාවේදී තන්න ඒ කුසල් සිතට පුළුවන්කම ලැබෙනවා, හැකියාවක් තිබෙනවා විපාකයක් විදියට ප්‍රතිසන්දිය ඇති කරවල දෙන්න සුගති ලෝකයක. හරිද? ඊළඟට තමයි ධර්මය ඉගෙන ගන්නකොටත් වෙන්නේ අර කියන කුසල් සිත්මයි ඇති වෙන්නේ. නේද? අපි ධර්මය අහනවා, අපි ධර්මය හදාරනවා, අපි ධර්මය භාවිතා කරනවා. ඔය වෙලාවේදී ඇති වෙන්නේ කුසල් සිත්. අන්නේ කුසල් සිතේ බලයට ඒ කුසල් සිත වැඩ කරපු ආකාරයට එහි විපාකයක් විදියට අන්න සුගතියට යන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අපි දන්නේ නැහැ හැබැයි කුසල් සිත් කුසලය දියුණු වුණා කියලා හැමෝම සුගතියට යනවා කියලා. ඒකට හේතුව තමයි ඒ කාරණේ කියන්නත් හේතුව වැරදි විදියට තේරුම් ගන්න පුළුවන්. එහෙම වුණොත් එහෙනම් කුසල් කරලා වැඩක් නැහැනේ. එහෙනම් සුගතියට යන්න බැරි නම් කියලා. ඒ කාරණේ නෙමෙයි මම මෙතනදී ඉස්මතු කරන්න හදන්නේ. මොකද්ද මේ සමහර වෙලාවට බරපතල කුසල් කරපු කෙනෙක් වුණත් හැබැයි අවසාන මොහොතේදී අපි කියනවා කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන තුන. ඒ කියන්නේ මරණාසන්න කාලයේදී ඇති වෙන ඔය අවස්ථා තුනක් ගැන කියනවා. ඔන්න ඔය වෙලාවේදී යම් බරපතල අකුසල ධර්මයක් ඉස්මතු වුණොත් අර සුගතියට යන්න තියෙන අවස්ථාව නැති වෙලා එයාගේ ගමන හැරෙන්න පුළුවන්. කොහෙටද? දුගතියට හැරෙන්න පුළුවන්. නේද? දුගතියට හැරෙන්න පුළුවන් මේ අවස්ථාවේදී. අන්නේ කාරණය මුල් කරගෙන තමයි කියන්නේ. මොකද ඒ කාන්තයෙන්ම සුගතියට යනවා කියන්න බෑ. හැබැයි පින් කුසල් කරන අය, ධර්මඥානය දිනු කර ගන්න අය, ධර්මය හදාරන අය බොහෝ විට සුගතියට යන්න පුළුවන්කම ලැබෙනවා. යම් වෙලාවකදී පෙර සංසාරයේ කරපු අකුසලයක් හෝ ඉස්මතු වුණොත් ඉදිරියට ආවොත්
නැත්නම් මේ ජීවිතයේදී අපි කොච්චර කුසල් කර කර හිටියත් බරපතල අකුසලයක් ඉස්මතු වෙලා අයා විපාක දෙන්න සූදානම් වුණොත් අන්න එතන ඒ වෙලාවේදී ඒ අකුසලයේ ඉස්මතු වෙලා අන්න සුගතිය වළකින්න පුළුවන්. ඒ නිසා බොහෝ වෙලාවට ධර්මයේ ඉගෙන ගැනීමෙන් ධර්මඥානය පුරුදු කර ගැනීමෙන් සුගතියට යන්න පුළුවන්. සුගතියේ උත්පත්ති ඇති කර ගන්න පුළුවන්. එතකොට ඒ වගේ අර විදියට සුළුතරයක් අපිට ඒක කියන්න බෑ කවුද යන්නේ කියලා. අපිට ඒක බාහිරින් මනින්න අමාරුයි. දැන් පුජ්‍යලයේ දැකලා අපිට කියන්න බෑ බාහිරින් මෙයා නම් සුගතියට යයි මෙයා නම් දුගතියට යයි කියලා. හැබැයි අපිට කියන්න පුළුවන් මෙහෙම මොකද්ද? බොහෝ ලෙස දාන සීල භාවනාදී කරන නේද? ධර්මයේ ඉගෙන ගන්න, ධර්මය හදාරන, ධර්මය භාවිතා කරන කෙනෙක් දැක්කහම අපිට කියන්න පුළුවන් අනේ මෙයා නම් මහා පිං ඇති මිනිස්සෙක් නේ? මහා පිං ඇති සත්පුරුෂයෙක්. මෙයා නම් සුගතියට යයි කියලා අපිට කියන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් විවහාරික විදියට සමාජයේ සම්මුති විදියට කියනවා ඔන්න කුසල් කරපු නැති කෙනෙක් අපි කියමු දුෂ්චරිත කරන මිනිසෙක් දැක්කම අපි කියන්නේ මොකද්ද? මෙයා නම් සතර අපායටමයි යන්නේ කියලා කියනවානේ. මෙයා නම් උප්පත්ති ඇති කරගන්නේ සුගතියක නම් මෙයා උප්පත්ති ඇති කරගන්නේ දුගතියකමයි කියලා කියනවා. ඒ නිසා බොහෝ වෙලාවට ධර්මයේ ඉගෙන ගන්න කෙනෙකුට සුගතියට යන්න තියෙන අවස්ථාව ඉතාම වැඩි. මොකද මේ ධර්මයේ පිහිට රැකවරණය ලැබෙනවා. එයා ධර්මයේ පුහුණු කරන කෙනෙක් නිසා. ඔය කාරණය තමයි මට මතක් කරගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අද දවසේ අපත් සමග එකතු වෙමින් වටිනා දහම් කරුණු රැසක් අද අපට පහදා දුන්නාට ඔබ වහන්සේට බොහෝමත්ම පිං. ඔව් අද සාකච්ඡා කළ කරුණු අපගේ දෛනික ජීවිතයට බෙහෙවින්ම වැදගත් වෙනවා. ඒ වගේම මේ වැඩසටහනට සම්බන්ධ වුණු ඔබ සැමටත් ස්තුතියි. තවත් වටිනා මෙවැනි දහම් සාකච්ඡාවක් සමග හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුදෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.